ඔයා උදේ ඉඳන් රෑ වෙනකල් මහන්සි වෙලා වැඩ කරනවා. හැබැයි මාසේ අන්තිමට බලද්දි බැංකු account එකේ ඉතිරි වෙලා තියෙන්නේ බිංදුවයි. ඔයා හිතනවා ඇති මේක ඔයාගේ දෛවය කියලා. නැත්නම් ඔයාට හරියන්නේ නැහැ කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ආයිබෝවන් යාළුවනේ. SLදිය අපේ අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ ලංකාවේ ඉපදුණු අපිට පොහොසත් කියන තැනට යන්න තියෙන ඇත්තම බාධා පහක් ගැන. මේ ටිකත් තිත්ත ඇත්තක් වෙන්න පුළුවන්. හැබැයි මේ ටික දැනගත්තොත් විතරයි ඔයාට මේ රියලිටි එකෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. මොකද අන්තිමට මම මේකට විසඳුම් ටිකක් කියලා දෙනවා. පළවෙනි හේතුව තමයි රුපියල. ලංකාවේ අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ රුපියල් වලින් හම්බ කරලා. රුපියල් වලින්ම ඉතිරි කරන්න. හැබැයි ඔයා දන්නවද 2022 ඉඳන් අද වෙනකල් රුපියල යගේ කොච්චර වැටුණද කියලා? ඔයා 2020 රුපියල් ලක්ෂයක් බැංකුවේ දැම්ම නම් එදා එකෙන් ගන්න පුළුවන් වුණු බඩු ප්‍රමාණය අද ගන්න රුපියල් ලක්ෂ 3ක්වත් ඕනේ. ඒ කියන්නේ ඔයා සල්ලි ඉතිරි කළා නැහැ. ඔයාගේ සල්ලි දිය වෙලා ගිහින්. අපි රුපියල් මතම යැපෙන තාක්කල් උද්දමනය අපේ පොහොසත්කම හීනයක් කරනවා. ඔයාගේ ආදායමෙන් කොටසක්වත් ඩොලර් හෝ යූරෝ වැනි ස්ථාවර මුදලකින් ලැබෙන ක්‍රමයක් හදාගන්න. ෆ්‍රීලාන්සින් YouTube හෝ විදේශීය වෙළඳපොළ ඉලක්ක කරපු ව්‍යාපාරයකට යොමු වෙන්න. දෙවැනි හේතුව තමයි අනුන්ට පේන්න ජීවත් වීම. ලංකාවේ ගොඩක් අය ගාව තියෙන පොහොසත් වෙන්න කලින් පොහොසත් වගේ පේන්න හදන මානසිකත්වයක්. අලුතින් රස්තාවට ගිය තරුණයෙක් Tamanගේ පළමු පඩි 3-4ම එකතු කරලා ලොකු iPhone එකක් ගන්නවා. නැත්නම් ලීසින් එකක් දාලා බයික් එකක් හෝ කාර් එකක් ගන්නවා. ඇයි යාළුවෝ ඉස්සරහා වැඩෙක් වෙන්න. හැබැයි ඒ ගත්ත දේවල් වලින් ඔයාගේ සාක්කුවට සතයක්වත් එන්නේ නැහැ. ඒ වෙනුවට මාසෙට වාරිකයක් ගෙවන්න වෙනවා. තුන්වෙනි හේතුව අපේ රටේ මිනිස්සු එකම එක රස්සාවකට විතරක් කොටු වෙලා ඉන්න එක. ලංකාවේ අධ්‍යාපනයෙන් අපිට උගන්වන්නේ හොඳට ඉගෙනගෙන රස්සාවක් කරන්න කියලා විතරයි. හැබැයි ඔයා ලෝකේ ඉන්න පොහොසත්ම මිනිස්සු ගත්තොත් ඒ හැමෝටම ආදායම් මාර්ග 5-6ක් තියෙනවා. ඔයාගේ එකම ආදායම පඩිය විතරක් නම් ඔයා ඉන්නේ එක පියවරක් විතරයි දුප්පත්කමෙන් ඈතට. ඒ රස්සාව නැති වුණු දවසට ඔයා ඉවරයි. ඔයාට වාහනයක් තියෙනවා නම් මේකෙන් අමතර ආදායමක් ගන්න බලන්න. ඔයාට මොනවා හරි දක්ෂතාවයක් තියෙනවා නම් මේක විකුණන්න. Don't put all your eggs in one basket කියන්නේ නිකන් නෙමෙයි. හතරවෙනි හේතුව තමයි සල්ලි ගැන අපට තියෙන දැනුම අඩුකම. අපි ඉගෙන ගන්න ගණන් හදන්න. හැබැයි සල්ලි හසුරුවන හැටි නෙවෙයි. ගොඩක් අය දන්නේ නැහැ compound interest කියන්නේ මොකක්ද? නැත්නම් ස්ටොක් මාකට් එකක වැඩ කරන්නේ කොහොමද කියලා. ගොඩක් අය ණය ගන්නවා. හැබැයි ඒ ණය ගන්නේ තව ණයක් පියවන්න මිසක්. ඒ ණය සල්ලි වලින් තව සල්ලි හදන්න නෙවෙයි. මේක තමයි මාරාන්තික උගුල. සල්ලි ගැන ඉගෙන ගන්න. YouTube එකේ තියෙන සල්ලි ගැන උගන්වන වීඩියෝ බලන්න. පොත් කියවන්න. ආයෝජනය කියන්නේ සල්ලිකාරයන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඒක පොහොසත් වෙන්න පාවිච්චි කරන පඩිපෙළක්. අන්තිම හේතුව තමයි බය. අලුත් දෙයක් කරන්න රස්සාවෙන් අයින් වෙලා බිස්නස් එකක් පටන් ගන්න අපේ අය බයයි. සමාජයේ මොනව කියයිද වරදීවිද කියන බය නිසා ගොඩක් අය සාම්ප්‍රදායික අටපහ රස්සාව ASCII මෙරිමරි වැඩ කරනවා. රිස්ක් එකක් ගන්නේ නැති එක තමයි ලොකුම රිස්ක් එක. හැබැයි අන්ධ විදිහට රිස්ක් ගන්න එපා. හැම දෙයක්ම ප්ලෑන් කරලා දැනුම ඇතුව පටන් ගන්න. ඉතින් SLG බලන ඔයාලට මම කියන්නේ ලංකාවේ රියලිටි එක මොකක් වුණත් ඒක වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරයි. මේ කරුණු පහ ගැන හොඳට හිතන්න. ඔයාගේ ජීවිතේ මේ වැරදි වෙනවා නම් අද මේක හදාගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද? මම කියපු නැති තව හේතු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා දේවල් දෙකටම බලන්න SLG සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ජය වේවා.